සියලුම ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොයක් වන්නේ වෙසක් පොහොය දිනයයි. බෞද්ධයන් වන අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට ඉමහත් අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක් එම පුන් පොහොය දිනයේදී සිදුවීම නිසයි. අපි දැන් බලමු ඒ උතුම් මංගල කරුණු තුන මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ ප්‍රයිමරි TV channel එක තාම subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. වෙසක් පොහොය කියලා කියන්නේ බෞද්ධයන් වන අපට උතුම් මංගල කරුණු තුනක් නිසා තාමත් විශේෂ දිනයක් කියලා කියවනේ. අපි දැන් බලන්න යන්නේ ඒ උතුම් මංගල කරුණු තුන මොනවද කියලා. පළවෙනි කරුණ තමයි සිදුහත් කුමරුන්ගේ උපත සිදුවීම. දෙවෙනි කරුණ තමයි මහබෝසතුන්ගේ බුද්ධත්වයට පත්වීම. තුන්වෙනි මංගල කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම. වෙසක් පුන් පොහොය දිනය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ දිනය ලෙස ලෝක බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවකට අනුව පිළිගත් අතර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී වෙසක් පොහොය දිනය සැමරීමේ දිනයක් වශයෙන් සම්මත කරලා ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසත් නම් කරා. වෙසක් පුන් පොහොය දිනයේදී සිදු වූ තවත් සිදුවීම් කිහිපයක් තියෙනවා. අපි දැන් බලන්න යන්නේ ඒ සිදුවීම් මොනවද කියලා. සිදුහත් බෝහිමියන් දීපංකර බුදුහිමියන්ගේ පාදමූලයේදී නියත විවරණ ලබා ගත්තේ මෙවැනි වෙසක් පොහොය දිනයකදී. ඒ වගේම විජය කුමරු ප්‍රථම වරට ලක්දිවට ගොඩ බැස්සෙත් වෙසක් පොහොය දිනයකදී. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනය සිදුවීමත් ඒ ගමනේදී සමනලගිරි සිරස බුදු සිරිපා සටහන් තැබීමත් වෙසක් පුන් පොහෝ දිනයේදී සිදු වූ තවත් අසිරිමත් සිදුවීමක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වී ඇත්තේද වෙසක් පොහොය දිනයකදී. දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවන රාජාභිෂේකයේ සිදු වූයේද වෙසක් පොහොය දිනයක වීම විශේෂත්වයක්. ඉතින් මේ හැම කරුණක් දිහාම බලනකොට අපිට අවබෝධ වෙන්නේ අවුරුද්දේ පොහොය 12 අතරින් වැදගත්ම පොහොය වෙසක් පොහොය කියලයි. තවත් මේ වගේ පාඩම් වීඩියෝ බලන්න ඕන නම් අපේ ප්‍රයිමරි TV channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න.